හයි කොහොමද හැමෝටම ක්‍රිස්මස් සීසන් එක කියන්නේ මගේ නම් ආසම කාලය. මං හිතනවා ඔයාලත් ආසම කාලේ එක වෙන්න ඕන කියලා. ඉතින් ඒක හින්දා මට හිතුණා මේ මුළු දෙසැම්බර් මන්ත් එකේම අපි කරපු දේවල් එක වීඩියෝ එකකින් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. ඔන්න ඉතින් හා පුරා කියලා අවුරුද්දේ අන්තිම මාසේ පටන් ගත්ත ගමන්ම අපි දෙන්න ගියා සුෂි ඩේට් එකක්. මොන දේ කරන්නත් කලින් කාලා ඉන්න එපැයි නැද්ද? සුෂි කියලා කියන්නේ ඉතින් මගේ කැමතිම කෑම. ඉතින් අපි දෙන්න මේ රෙස්ටෝරන්ට් එකට තමයි ආවේ. ඇවිල්ලා ටක් කාලා මෙනු එක බලලා අපි දෙන්න කන්න ආස කෑම ටික ඕඩර් කරා. ඒවත් ඉතින් ওই විදියට ආවා. දැන් ඉතින් අපිට තියෙන්නේ හොඳට පරිපූර්ණ කන්න තමයි. ඊට පස්සේ ඉතින් එතෙන් අපි දෙන්න කාලා ෆෝචූන් කුකීස් දෙකකුත් අරගෙන ගෙදර ගියා. සාමාන්‍යයෙන් ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක හදන්නේ දෙසැම්බර් 8 වෙනිදානේ. ඉතින් අපි කොච්චර හොඳද කියනවා නම් ඒතා හවස තමයි ගිහිල්ලා ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් ටික අරගෙන ආවේ කඩේ. විතරයි යන්නේ ඒකත් ඉදින් ඔන්න සුනාමිය ආවා. අපි ක්‍රිස්මස් ට්‍රී එක හදන්න පටන් ගත්තා. අපි පස්සේ නම් එකතුලා මේ විදිහට මේක හැදුවත් අපිට එදා දවසේ ඉවර වෙන්න කලින් නම් වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. ක්‍රිස්මස් ට්‍රී එක හැදුවා. හැබැයි අනිත් ඩෙකොරේෂන්ස් ටික කරගන්න වෙලා මදි වුණා. හැමදාම ලස්සනට ඩෙකොරේට් කරලා හැම වෙලේම ඉන්නේ රූම් එක ඩෙකොරේට් කරන්න නැතුව බෑනේ. ඉතින් රෝස පාට කියන්නේ මගේ කැමතිම පාට. ඒ හින්දා ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ ක්‍රිස්මස් වලට රෝස පාටින් මගේ රූම් එක ලස්සනට ඩෙකොරේට් කරගන්නවා කියලා. ඉතින් මම ආසම විදිහට මම ඒකත් කරගත්තා. මේ ඉතින් හිතපු දේ උනේ නැති වෙච්ච දේ හිතාගන්න බැරි වෙන තවත් අලුත් දවසක්. ඉතින් මේ ලෑස්ති උනේ ෆිරෙන්සි ගිහිල්ලා ඒ ඇවිදලා සුෂි කාලා ගෙදර එන්න. හැබැයි ඉතින් අන්තිමට අපිට උනේ ඒකේ තියෙන ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකෙන් කාලා ගෙදර එන්න. මොකද කියනවා නම් එදා ගොඩක් සීත වැඩි අපිට එළිය ඇවිදින්න අමාරුයි. හැබැයි ඉතින් සුෂි කන්න යන්නත් අපිට කලින් රිසර්වේෂන් එක දාන්න බැරි වුණා. බැරි වුණා නෙමෙයි අත්ම කිව්වොත් අමතක වුණා. එදා කතා කරලා බලද්දි ඉතින් යාලා කිව්වා දැන් ඉතින් එන්න නෑ කියලා. හැබැයි ඉතින් හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. මොකද මේ රෙස්ටෝරන්ට් එකේ කෑම නම් ඇත්තටම මාරම රහයි. ඒ හින්දා ඉතින් අපිට හිතුණා එක අතකට සුෂියන් බැරි වෙච්ච එක හොඳයි කියලා. අපි කෑවා. හලෝ මේ අපේ බෙන්ජි. බෙන්ජිත් ආවා. කො බෙන්ජි? බෙන්ජි. මෙහෙන්දාවේ අර දෙන්නෙක්ට සීත ඇජලා යලා යනවා වගේ. මේ ඉතින් මං යාළුවොත් එක්ක එළියට ගිය දවසනේ ඒ ගැන මං කලින් වීඩියෝ එකක් දැම්මා. බැලුවේ නැත්තම් බලන්න යන්න. මේ කාලේ කියන්නේ ඉතින් තෑගි නැතුව බැරි කාලයක් නේ. ඉතින් ඇත්තටම මං ගොඩාක් ආසයි තෑගි කට්ටියට ගන්න, ඒවා නම් පැක් කරන්න. ඒ කියන්නේ ඉතින් මං ඒව ටිකත් කරලා අපේ ඉරුමානක් හිට කියලා මගේ නේල්ස් ටිකත් හදාගත්තා. මේක තමයි ඉතින් හැමෝම ආසම් වෙලා වහා නැද්ද? මෙදා පාරේ ඉතින් කලින් සැරවල් වලට වඩා ගොඩාක් කට්ටිය හිටිය අපිට තෑගි බෙදා ගන්න. ඉතින් එදා රෑ ක්‍රිස්මස් ට්‍රී එකට පීලා තිබුණා. අනිත් දේ තමයි මේ අවුරුද්දේ ක්‍රිස්මස් වලට අපි පොඩි කාලේ ඉඳන් දන්න අපේ හොඳම යාළුවෝ දෙන්නෙක් අපේ ගෙදර ආව එයාලගේ අම්මිත් එක්ක. ඉතින් ඔය විදිහට එයාලා තුන් දෙනයි අපේ ෆැමිලි එකයි අපේ අලුත් ෆැමිලි එකයි එදා රෑ අපේ තෑගි ටික බෙදාගත්තා. හැබැයි ඉතින් අපේ තාත්තා නම් ආවේ ක්‍රිස්මස් දවසේ රෑ. ඉතින් ආවට පස්සේ අපි අපේ ගෙදර ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන් එක පටන් ගත්තා. To new doctor මේක. Thank you. Cheers. Doctor. Cheers. Thank you. Cheers. අර කියන්න වගේ දැක්කේ නෑ. මේ ඉතින් 26 වෙනිදා රෑ එදා ඉතින් අපි කට්ටියම එකතු වෙලා ගියා ගේම් මාකේට් එකකට. Wow. මේ තියෙන ඉතින් අවුරුද්ද අන්තිම සෙනසුරාදා.
ඉතින් එදා අපි උදේ ඉඳන් හවස වෙනකම් අපේ නාපලුල ඉඳන් ආව යාළුවෝ දෙන්නට ඒ දෙන්නට විතරක් නෙමෙයි අම්මිටත් එක්ක තමයි ඒගොල්ලෝන්ගේ අපි අපේ සිට එක පෙන්නුවා. මට හැබැයි දවල් උදේ වෙන ඉඩ කරන්න බැරි වුණා. බැරි වුණා නෙමෙයි අමතකුණා. ඇත්ත කියන්න බැයි. ඉතින් මේ තියෙන්නේ අපි ඉන්න සිටි එකේ ක්‍රිස්මස් කාලෙට දාන ක්‍රිස්මස් මාත්. ඔන්න ඉතින් අවුරුද්ද ඉවර වෙන තමයි යන්නේ. මේ 31 වෙනිදා රෑ. මේ අවුරුද්ද නම් හැබැයි ඉතින් අපිට එළියට යන්න බැරි වුණා. මොකද ඉදා රෑ අපි හැමෝටම හොඳට මූණ ගැහුණා. ඒ හින්දා ඉතින් අපි ගෙදර ෂැම්පියන් එක කඩලා, කිරි උතුරලා, වටේ පිටේ දාන්න මල් වෙඩි බලාගෙන ගෙදරට වෙලා හිටියා. එහෙනම් ඉතින් 2025ට බයි කියලා 2026ට ආයිබෝන් කියලා ඔයාලටත් මේ අලුත් අවුරුද්දට සුබ පතලා මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉවර වෙනකම් බලාගෙන හිටියනම් ඔයාලට thank you so much. ඊළඟ එකෙන් හම්බෙන්නකම් පරිස්සමින් ඉන්න. bye. අදරේ අමතක කරලා subscribe කරන්න.